you'd like me to report, I can. පිරිමි තුනක් එක්ක මෙයාගේ ඇයි ඔව් ඇහුවොත් පුදුම වෙයි. අපි යමු වීඩියෝ එකට. මේ මුළු ගමන පුරාම අපේ ශ්‍රී ලාංකිකයන්ට තියෙන ලොකුම සහ ටිකක් hina යන ප්‍රශ්නයක් තමයි මෙච්චර දුර ගමනකට පිරිමි තුනක් එක්ක එක ගෑනු කෙනෙක් යව්වේ ඇයි කියන කතාව. සමහරු නම් විහිළුවකට අහනවා හඳේ ගිහින් උයන්නද නැත්නම් පිරිමි තුන් දෙනාට කන්න හදලා දෙන්නද. තවත් සමහරු අහනවා ඕක ඇතුලේ වෙන ප්‍රශ්න ඇති වෙන්නේ නැද්ද කියලා. තවත් විහිළු තියෙනවා ඔයාලා දකින්න නැති. මේ විස්තරයට ඒ පෝස්ට් වල තියෙන දේ නුසුදුසුයි කියලා හිතෙන නිසා අපි ඒ ගැන කතා නොකරමු. හැබැයි පොඩි විහිළු කළාට කමක් නැහැ. හැබැයි මේක පිටුපස්සේ තියෙන සැබෑ විද්‍යාත්මක සහ ඓතිහාසික කතාව දැනගන්න එක ඊට වඩා ගොඩක් වටිනවා. ඇත්තටම ක්‍රිස්ටිනා කෝච් මේ ගමනට තෝරාගත්තේ නිකම්ම ගෑනු කෙනෙක් යවන්න ඕන කියන නීතියක් නිසා නෙවෙයි. ඇයට මේ ගමන යන්නට තියෙන සුදුසුකම දැක්කහම ඇය පිරිමි ගගනගාමින්ට වඩා දක්ෂයි කියලා ඔබටම තේරෙවි. සැබවින්ම ඇය නිකම්ම කාන්තාවක් නෙවෙයි. ලෝක වාර්තාවක් තිබූ වීරවරියක්. ක්‍රිස්ටිනා කෝච් කියන්නේ අභ්‍යවකාශයේ වැඩ කරලා ලොකුම අත්දැකීමක් තියෙන කෙනෙක්. කාන්තාවක් අභ්‍යවකාශයේ එක දිගට ගත කළ වැඩිම කාලය පිළිබඳව ලෝක වාර්තාව තියෙන්නේ ඇය සතුවයි. ඒ දින 328ක් 2019 දී ජෙසිකා මයර් සමගින් ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවන් දෙදෙනෙකු පමණක් සහභාගී වූ අභ්‍යවකාශ සක්මන සිදු කළේ ඇයයි. ඇය භෞතික විද්‍යාව සහ විදුලි ඉංජිනේරු විද්‍යාවේදී සහ ශාස්ත්‍රපති උපාධිධාරිණියක්. මේ යානයේ තියෙන අතිශය සංකීර්ණ විද්‍යාත්මක උපකරණ පාලනය කරන්න ඇයට තියෙන දැනුම අතිවිශාලයි. විද්‍යාවට ගැහැණු පිරිමි ભેදයක් නැහැ. අභ්‍යවකාශයේදී ජීවත් වෙන්න රාජකාරී කරන්න කාන්තාවන්ට බැහැ කියන එක පරණ මතයක් විතරයි. ආර්ටමිස් මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් සඳ මතට ගොඩ බැස්වීම. ඒකේ පෙරහුරුව විදියට අභ්‍යවකාශයේ ගැඹුරු කලාපවලදී කාන්තා ශරීරයට සිදුවන බලපෑම් අධ්‍යයනය කරන්න ක්‍රිස්ටිනා කෝච්ගේ දත්ත අතිශයින්ම වැදගත්. සඳගමනේ විකාශන වීඩියෝ තුල ඔබ දකින්න ඇති සඳෙහි පිටුපස ප්‍රදේශය තුල ඒකේ විද්‍යාත්මක නිරීක්ෂණ කිරීමේදී ඇය කොතරම් දක්ෂ ලෙස කැමරා සහ උපකරණ පාලනය කළාද කියන එක. ඇයගේ නිවැරදි නිරීක්ෂණ විද්‍යාඥයින් පවා පුදුමයට පත් කළා. අභ්‍යවකාශ යානයක් කියන්නේ පුංචි කාමරයක් වගේ තැනක්. ඒක ඇතුලේ දවස් 10ක් එකට ඉන්න එක ලේසි නැහැ. ඒත් මේ ගගනගාමින් 4 දෙනා මේ ගමනට යන්න අවුරුදු ගණනාවක් එකට පුහුණු වුණා. ඔවුන් කැලෑවල අයිස් කඳු උඩ මුහුදු පත්ලේ එකට කඳුරු බැඳලා ජීවත් වෙලා තියෙනවා. නාසයේ ගගනගාමින් තෝරද්දී ඔවුන්ගේ මානසික මට්ටම සහ කණ්ඩායමක් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න තියෙන හැකියාව ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. රීඩ්, වික්ටර්, ජෙරම් සහ ක්‍රිස්ටිනා කියන්නේ හරියට එකම පවුලේ සහෝදර සහෝදරියෝ වගේ බැඳීමක් තියෙන කණ්ඩායමක්. ඔවුන් අතර ඇති වෙන්නේ ගැටුම් නෙවෙයි. එකිනෙකාට උදව් කරගන්නා අපූර්ව සහයෝගයක්. ජෙරම් හැන්සන් සජීවී විකාශනයේදී කිව්වා වගේම මේ ගමන දිහා බලන් ඉන්න පුංචි ළමයින්ට විශේෂයෙන්ම ගෑනු ළමයින්ට මේකෙන් ලැබෙන ආදර්ශය වචනෙන් කියන්න බෑ. අපිටත් අභ්‍යවකාශයට යන්න පුළුවන්. අපිටත් අලුත් දේවල් හොයාගන්න පුළුවන් කියන විශ්වාසය අනාගත පරම්පරාවට ලබා දෙන්න ක්‍රිස්ටිනා කෝච් මේ ගමනට එකතු වීම අතිශයින්ම වැදගත්. පිරිමි තුනක් ඉද්දී ඇය වැසිකිලි නඩත්තුව කළේ ඇයි කියලා සමහර අය ප්‍රශ්න කරනවා. අභ්‍යවකාශ යානයක රාජකාරී බෙදී යන්නේ ස්ත්‍රී පුරුෂ භාවය මත නොව එක් ගගනගාමියාගේ විශේෂඥතාවය සහ පුහුණුව මතයි. ක්‍රිස්ටිනා කෝච් යනු දක්ෂ ඉංජිනේරුවරියක්. පිරිමි තුනක් ඉද්දී පිස්සු වැඩ කරන නිසා කාන්තාවක් යවුවද කියලා හැමෝම අහනවා. ඒක විහිළුවක් තමයි ඉතින්. කොල්ලෝ ටිකක් එකතු වුණාම පිස්සු වැඩ කරනවනේ. හැබැයි නාසා ආයතනය ගගනගාමින් තෝරන්නේ අතිශය දැඩි මනෝවිද්‍යාත්මක පරීක්ෂණ මාලාවකින් පසුවයි. මේ 4 දෙනාම අතිශය වෘත්තීමය, විනයගරුක සහ ඉහළ මානසික පාලනයක් ඇති අයයි. කාන්තාවක් යවුවේ පිරිමි අයගේ පිස්සු වැඩ පාලනය කරන්න නම් නෙවෙයි. පොඩි අය කියවන නිසා මෙහෙම කියන්නම් මේක. අභ්‍යවකාශ ගමනක් යනු අතිශය කාර්යබහුල, වෙහෙසකර සහ ආතතියෙන් යුත් මෙහෙයුමක්. ඔවුන්ගේ කාලසටහන මිනිත්තුවෙන් මිනිත්තුවට සැලසුම් කර ඇති අතර විවේක ගැනීම පවා සිදු කරන්නේ ඉතා සුළු කාල වේලාවක් ලබාගෙන. ඊට අමතරව ඔවුන් සෑම විටම පාලන මැදිරියේ නිරීක්ෂණය යටතේ නිරීක්ෂණ කටයුතු වල යෙදී සිටිනවා. නමුත් ඔවුන්ට
පෞද්ගලිකත්වයකුත් තිබෙනවා. මේ කණ්ඩායම වසර ගණනාවක් එකට පුහුණු එකිනෙකාට සහෝදරයන් මෙන් සලකන ඉහළ වෘත්තීය මට්ටමක සිටින පිරිසක් බැවින් අනවශ්‍ය සබඳතා වැනි දෑ සිදුවීමට කිසිදු ඉඩක් නැහැ. ඔවුන් එහි ගොස් ඇත්තේ මානව ඉතිහාසයේ තැවැන්තම විද්‍යාත්මක මෙහෙයුමක් වෙනුවෙනි. වල්සිත් මල්සිත් ඇති හැමෝටම එක එක විදියට එක එක දේ දකින්න එක සාමාන්‍ය දෙයක්. ඒ කරන්න මේ සමගම ඔබේ වල් මල් අදහස. සුබ දවසක්.